සුබ දවසක්. අද ජූලි 23 සාන්ත සභාව සාන්ත බ්‍රිජට් සුදුවරියගේ නාම සාන්තුවර මංගල්‍ය ස්වීඩනයේ 1303 ඉපදිලා 1373 දී ස්වර්ගස්ථ වුණා. ඇය පස්වෙනි දරුවා. ඇගේ විශේෂත්වය තමයි පුංචි කාලයේදීම අවුරුදු 7කදී ඇය ස්වාමින් වහන්සේගේ දර්ශන දකින්න පටන් ගත්තා. ඉන් අනතුරුව දේව මෑණියන්ගේ අවුරුදු 10දී ඇයට දර්ශනයක් දැක්කා. ස්වාමින් වහන්සේගේ කුරූසය. ඒ තුලින් ඇයට කතා කරනවා ඇහුණා. දෙවියන් වෙනුවෙන් ඔබට දුක් විඳින්නට සිදු වෙයි කියලා. එනිසා ඇය 13 වෙද්දී ඇයට සිදු වුණා විවාහ වෙන්නට. ඒ වගේම අවුරුදු 18ක හොඳ ප්‍රඥාවන්ත මෙන්ම හොඳ රදල පුද්ගලයෙක් එක්ක දෙමාපියන්ගේ පෙරැත්ත නිසාම ඇය විවාහ වෙනවා. ඒ විවාහයෙන් පස්සේ ඇයට දරුවෝ එක්කෙනෙක් දෙන්නෙක් නෙමේ දරුවෝ 8 දෙනෙක් හම්බ වුණා. ඉතින් මෙහිදී ওই දරුවන්ව ඇය බොහොම ලස්සනට දේව ගරු බිය ඇතිව හැටි දැඩි කළා. කීකරුකම ඉගැන්වුවා. විශේෂයෙන්ම ඇගේ ජීවිත රටාව නිසා දරුවෝ දෙවියන්ගේ ආදරය තුලට ඇතුළු වුණා. දිනක් තමාගේ ස්වාමි පුරුෂයා යනවා පිල්ග්‍රිමේජ් එකකට ස්පාඤ්ඤයට. මේ ගිහිල්ලා එන්නට හම්බ වුණේ නැහැ. එහිදී ඔහු අභාව ප්‍රාප්ත වෙනවා. ඒ මරණයෙන් පස්සේ ඇය තමාගේ දරුවන් සමග තව දෙවියන්ට ලං වුණා. දුගී දුක්පත් යාචකයන්ට උදව් උපකාර කරන එක ඇය අමතක කළේ නැහැ. ඒ අතරතුර ඇය කන්‍යාරාමයකට ඇතුළු වෙනවා. ගිහින් දැඩි තපස් ජීවිතයක් ගත කරන්නට පුරුදු වුණා. එහිදී ඇය ස්වාමින් වහන්සේගේ බලය තුල ගොඩ දෙනෙකුව යාඥාව තුල දෙවියන් කරා ලං කරන්නටත් ඒ වගේම රිලිජියස් ඕඩර් එකක් Order of the Most Holy Saviour කියන ආරම්භ කරන්නට ඇයට හැකියාව ලැබුණා. ඒදී ඇය ලිපි ලියන්න පටන් ගත්තා ක්ලෙමන්ට් the 6th ශුද්ධෝත්තම පියතුමාට. ඒ ලිපිය මගින් ඔහු ඇයට උමනා කළා එඩ්වර්ඩ් රජතුමා සහ එංගලන්තයේ ෆිලිප් රජතුමා අතර තියෙන මේ ඝට්ටනය අවම කරන්නටත් ඒ වගේම ශුද්ධ වූ පාප් ධූරය අවිඤ්ඤොන් සිට රෝමයට ගෙන එන්නත් ඇයගේ යාඥාවලට බලය හේතු පාදක වුණයි කියනවා. ඊට පස්සේ ගොඩ දෙනෙක් උන්වහන්සේට ඇයට ආදරය කළා. ඇගේ ඒ තිබිච්ච නිහතමානීකම දුගී දුප්පත් අය කෙරෙහි දැක්වපු ආදරය නිර්භීතව අසත්‍ය දැක්ක තැන කතා කිරීමට ඇය තුළ තිබිච්ච දැඩි අප්‍රතිහත ධෛර්යය. ඒකේ අවසාන ආශිර්වාදය නැත්නම් ආශාව වුණ 1371 දී ශුද්ධෝදේශයට කැතරින් සමග ඇය ගමන් කරනවා. එසේ ගොස් ඇය නැවත පැමිණෙද්දී ඇගේ දුර්වල සෞඛ්‍ය තත්ත්වය නිසා ඇය මරණයටපත් වෙලා අවසානයේදී සුදුවර භාවයට 1391 දී ඔසවනු ලබන ඇය අදටත් patron of Sweden ස්වීඩනයේ නාම සාන්තුවරිය ලෙස හඳුන්වනු ලබනවා. ඒ වගේම ඇගේ එක දරුවෙක් කැතරින් කියන දරුවත් ශුද්ධවන්ත භාවයට ඇතුළු වුණා. දැන් මේ ශුද්ධවන්ත පවුලෙන් අපි අද යමු සුද්ධ සුවිශේෂය ගැන පොඩ්ඩක් භාවනා කරන්නට. එහිදී මේ ගෝලයාන ඔබ වහන්සේ ඇයි අපිට ස්වර්ග රාජ්‍ය පිළිබඳ අභිරහස් මේ උපමා මගින් තේරුම් කරන්නට උත්සාහ කරන්නේ? එවිට උන්වහන්සේ මේ දේව රාජ්‍ය පිළිබඳ උපමාව මතක් කරමින් කියනවා යමෙකුට ඇත්තේද ඔහුට ඊට වඩා දෙනවා, පමණට වඩා දෙනවා. හැබැයි නැති තැනැත්තාගෙන් තියෙන දෙයක් ලබා ගන්නවයි කියනවා. දැන් මේක ටිකක් තේරුම් ගන්නට අවශ්‍යයි. අපිට දෙවියෝ කොච්චර ආශිර්වාදයන් වරප්‍රසාදයන් දීලා තියෙනවද? ඒවා දීලා තියෙන්නේ අපටම තියාගන්නට නෙවෙයි, අන් අයගේ යහපත වෙනුවෙන් පරිත්‍යාග කරන්නටයි. ඔබට කියවීමට, ගායනයට, ඉගැන්වීමට හැකියාවක්, ටැලන්ටුවක්, දක්ෂතාවයක් තියෙනවා නම් එය දෙවියන් වෙනුවෙන්ම ඔප්පු කරන්න. එය දෙන්නේ නැතුව සංගවලා තබා ගනිද්දි මොකද වෙන්නේ? එය ඔබටත් නොදැනිව ඔබගෙන් උන්වහන්සේ රැගෙන යනවා නොඅනුමානයි. එනිසා මේ දේව වචනයට අපගේ සවන් විවර නොකර ගන්නා මොහොතකදී අපිට දෙවියන්ගේ ආදරය නැසෙන දැනක තමයි අපි සිටින්නේ. ගොඩාක් වෙලාවට ඔබ දකින දේ, ඔබට කියන දේ ගොඩ දෙනෙක් ආසාවෙන් හිටියා අහන්න, දකින්න. හැබැයි යාලට අවස්ථාව ලැබුණේ නැහැ.
එනිසා අපි ස්වාමින් වහන්සේගෙන් ඉල්ලමු ඒ අපගේ ජීවිත පළ දරන්නට සැලැස්විය යුතු බව අද අපිට මතක් කරලා දෙනවා ඒ උපමාව තුළින්. ඒ ආදරය අපේ ජීවිතය තුළ ජීවත් කරවන්නට නොහැකි වන්නේ නොඒක ආකාරයේ බාධාවන් අපට පැමිණෙන නිසායි. එනිසා අපට එවැනි අවස්ථාවලදී දේව වචනයත් සමහර වෙලාවට අමතක වෙලා යනවා. දේව වචනයෙන් තොර ක්‍රිස්තියානි ජීවිතයක් තිබෙන්න පුළුවන්ද? දේව වචනය කිතුණු අපගේ ශක්තිය බවට පත්වන්නේ අප ඒ තුල ක්‍රියා කිරීමෙන්. ඒ නිසා දේව වචනය තුල ගොඩ නැගෙන්නටත් පළ දරන්නටත් අවැසි වරම් ඒ ශ්‍රී වචනයාණන්ගෙන්ම ඉල්ලා අද දවසේදී ආඥා කරමු. ජේසුස්